Hello guys, welcome to our happy trails. ඉතින් ලංකාවේ අපේ ලොකු හීනයක්නේ හිම දකින්න එක. අපි ඉතින් ඉතාලියේ හිටියත් අපි ඉන්න නගරයට නම් හිම වැටෙන්නේ නැහැ. ඉතින් අපි අබතෝනේ ගියා first time හිම බලන්න. ඉතින් එන්න අපිත් එක්ක ඒ experience එක ගන්න. ඉතින් මුලින්ම අපි කේබල් කාර් එකේ අර ඔයාලා කලින් දැක්කා වගේ කන්ද උඩට යන්න ඕනේ හිම බලන්න නම්. අපි ගියේ හිම ඉවර වෙන කාලේ දැන් වසන්තය වෙන නිසා I think හිම බලන්න වෙන්නේ වින්ටර් කාලේ තමයි. අපි ගිය දවසේ හොඳට ඉර පායලා තිබුණ නිසා ලොකු සීතලක් නම් තිබුණේ නැහැ. හැබැයි කේබල් කාර් එකේ යද්දි නම් සීතල හුණගක් එනවා. මේකේ යද්දි හැබැයි වටේන් පේනවා මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි කන්ද උඩටත් ආවා. හිම අතින් අල්ලන එක මගේ පොඩි කාලේ නම් ලොකු හිමයක්. මේක නම් ජීවිතේ එක සැරයක් හරි හැමෝම අත්විඳින්න ඕන දෙයක්. ඔන්න ඉතින් පේනවනේ මගේ හස්බන්ඩ්ගේ සතුට ජීවිතේ ඉස්සෙල්ලාම හිම බලන්න හම්බුනේ අදනේ ඉතින්. අනිවාර්යෙන් හිම බලන්න යනවා නම් waterproof ඇඳුම් අඳින්න ඕනේ. ඒ වගේම හිම ලිස්සන්න බලන නිසා ස්නෝ බූට්ස් දාගෙන යන්නත් ඕනේ. ඔයාට ගහන්න කෙනෙක් නැතුවද ඉන්නේ? ඒකනේ. ඔන්න ගියන් ඔක්කොම එකපාර ගන්න එකයි ඉතින් හැමෝම මේ වගේ හිම වලින් ගහගත්තා සෙල්ලම් කරා මාරම සතුටු වුණා කට්ටියම. අපිත් ඉතින් පොල් ළමයි එක්ක එකතු වෙලා පොල් ළමයි වගේම තමයි ඉතින්. ඔන්න ඉතින් එක්කෙනේ ලොකු හිම බෝලයක් හදාගෙන. ඕකෙන් ගහුවොත් නම් අපේ කෑලි හොයන්න නැති වෙනවා. ලොකුම හිම බෝලයක් හදාගිටලා මම පොඩි ට්‍රෙන්ඩ් එකක් කරන්න ගියේ. කොහෙද ඉතින් අපේ කට්ටිය එක්ක ඒක ඉවර කරගන්නවත් නැහැ. ඒක ඉවර කරන්නත් කලින් පේනවනේ මට එන හිම ප්‍රහාරය. මේ ඉතින් ඉන්නේ අපේ හිම බබාලා ටික. පොඩ්ඩයි ඉතින් කැතයි තමා. ගණන් ගන්න එපා ඉතින්. ෆස්ට් ටයිම් නේ. හිම තියෙද්දි අපිට නම් ඉතින් පිස්සු වගේ. දාලා එන්නත් බෑ. දවසම ඉන්න තමා ඕන. ඔන්න ඉතින් හිම නාලා ඇති වෙනකන් සෙල්ලුනුත් කරලා මේ වගේ ෆොටෝස් ටිකකුත් ගහලා අපි ඉතින් ආයේ ගෙදර යන්න හින්දා පහළට එන්න ආවා. ඔන්න ඔහම තමා අපේ දවස ගෙවුනේ. අද නම් මාර ෆන් දවසක්. ඉතින් ආයේ ඊළඟ වින්ටර් එකේ එනවා කියලා හිතාගෙන අපි ඉතින් ගෙදර එන්න ආවා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ආයේ අපි ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. බයි.